පොඩ්ඩක් වරෙන්ග මෙහාට. උඹ නේද මේ ගමට අලුතෙන් ඇවිල්ලා පාරේ රේස් පැදලා අඬු කඩාගත්ත එක? මම රේස් පැද්දෙනක් නෑ බං. වංගුවක් ගාව ලෙස්සලා ගියා. උඹ වැරද්ද කරලා මොකද උඹ ඔච්චර සද්දේ? උඹට හොඳ බයික් එකක් තිබ්බා කියලා උඹ ලොකු නෑ. ආයේ පාර යනකොට එමින් ඵලයක්. බාපේ ගමට ආවන අපිට ඕන විදිහට බා. ඔව් ඈ ආයි උඹට කියන්නේ මේ අන්තිම පාර. අයිම මුණ දිහා බලන් ඉන්නේ. සද්ද වහලා පාඩුවේ ඵලයන් මෙතනින්. අයි කොහෙද යන්නේ? මම ඔයාලා ගෙවල් පැත්තට යනවා. ඔයා අපේ ගෙවල් පැත්තට යන්නේ. මල්ලි ළඟ ගෙදර ඉන්නවා. මම පාර පැත්තට යනවා මල්ලි. ගෙවල් පැත්තට යන්න මූඩ් එකක් නෑ. ඇයි අය ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් දුවගේ මොනත් එක්ක අවුල් වෙලා. නෑ මල්ලි මේ ගමේ කොල්ල සෙට් එකක් පොඩි සද්දයක් දැම්මා. මගේ අතත් ඩැමේජ් නේ බං. උන්ට මොකුත් කියා ගන්නත් බෑ. ඒකනේ මම මේ පාඩුවේ යන ගාම් බං. උන්ට මොකුත් කියා ගන්න බැරුණ හින්දායි බං මගේ මූඩ් අවුල් ගිහිල්ලා තින්නේ. ඔයා පරිස්සමෙන් යන්න අපේ ගෙවල් පැත්තට. මං හන්දියට ගිහිල්ලා එන්න. ඔයා පරිස්සමට ගිහින් එන්න ඕනේ නම් මං යනවා ගෙවල් පැත්තට. අම්මට හෙයියා කොහෙද බං මේ යන්නේ? වෙන කොහෙ යන්නද බං? බලයි ගෙවල් පැත්තට යන්න. අන්න උඹලා ඒකට කොල්ල ටිකක් සද්දයක් දාලා. අයියා කියන්නේ මල්ලිගේ ජීවිතයේ දෙවනි තාත්තා. ඉතින් අයියට කවුරුත් වචනයක් කියනකම් මල්ලි කවදාවත් බලන් ඉන්නේ නැහැ. අයියාගේ මල්ලිගේ සහෝදර බැඳීම කිසිම බැඳීමකට සමාන කරන්නත් බෑ.